සියලුම දෙනාම අයිබෝන් කියලා පිළිගන්නවා මගේ YouTube නාලිකාවට 2025 ජනවාරි 10 වෙනිදා. අද ඔන්න සියලු දෙනාම බලාපොරොත්තුවෙන් හිටපු ගැසට් එක නිකුත් වුණා. ඒක තමයි වාහන ආනයනය සම්බන්ධව රජයේ බදු ප්‍රකාශය ඇතුළත් ගැසට් පත්‍රය ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්තයාගේ අස්වැනි යුතුව අද නිකුත් වුණා. මේකට අනුව අපිට එක දෙයක් අනිවාර්යයෙන්ම පැහැදිලි. ඒ තමයි අනිවාර්යයෙන්ම රජය 2025 පෙබරවාරි 1 වෙනිදා ඉඳන් වාහන ආනයනය කරනවා. පසුගිය දවස් කිහිපයේ වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සමාජිකයන් එකතු වෙලා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වලා තිබුණා. එදී ඔවුන් සඳහන් කර වැදගත් කරුණක් තමයි වාහනවල මිල ගණන් ආසන්න බව සඳහන් කරන්න බෑ. මොකද රජය මගින් බදු ප්‍රතිපත්ති ප්‍රකාශ නිකුත් කරලා නැති හින්දා කියලා. නමුත් දැන් එයාලට පුළුවන් වාහනවල ෆයිනල් මිල පාරිභෝගිකයන්ට දැනුවත් කිරීම කරන්න. මොකද දැන් රජයේ බදු ප්‍රතිපත්ති ප්‍රකාශය නිකුත් කරලා තියෙන හින්දා මේ බදු ප්‍රතිපත්ති ප්‍රකාශය සමග 18% වැට් ඇඩ් කරලා කස්ටම් එකේ හැන්ඩලින් චාර්ජ් සහ පාරිභෝගිකයාට ලබා ගන්න පුළුවන් අවසාන මිල ගණන් ඔවුන්ට දැනුවත් කිරීම කරන්න පුළුවන් දැන්. ඒ වගේම ඔවුන් තව දෙයක් ජනාධිපතිතුමාගෙන් ඉල්ලලා තිබුණා. ඒ තමයි අවුරුදු 5ක් හෝ 7ක් පරණ වාහන ආනයනය කිරීමට අවසර ලබා දෙන ලෙස. නමුත් මෙම ගැසට් පත්‍රය මගින් අවසර ලබා දීලා තියෙන්නේ අවුරුදු 3ක් දක්වා පරණ වාහන ආනයනය කිරීමට පමණයි. ඒ කියන්නේ 2022කින් පස්සේ නිපදවපු වාහන ආනයනය කිරීමට තමයි ගැසට් එක බදු ඇතුළත් කරලා තියෙන්නේ. ඉතින් අපි ගිහින් බලමු කොහොමද මේ බදු එක එක කැපැසිටි වලට තියෙන වාහන වලට ඇතුළත් කරලා තියෙන්නේ කියලා. හොඳයි මේ ඔබ දකින්නේ වාහනේ ධාරිතාවය අනුව එන්ජින් කැපැසිටි එක අනුව කොහොමද බදු වදින්නේ කියලා. ඒ කියන්නේ ටැක්ස් එක ගහන්නේ කොහොමද කියලා. මීට අමතරව 118ක වැට් එකත් කස්ටම් හැන්ඩලින් චාර්ජ් උත් ඇතුළත් වෙන්න ඕන. ඊට අමතරව ඩීලර් තබා ගන්නා මුදලත් ඇතුළත් වෙලා තමයි ෆයිනලි කස්ටමර්ට වාහනේ ගන්න පුළුවන් වෙන්නේ. ඒකම ඔක්කොම බැලුවම 120කින් පමණ කලින් තිබුණට වඩා වාහන මිල වැඩිවීමක් සිදු වෙනවා. ඒකම බදු පැත්තෙන් බැලුවොත් 200ත් 300ත් අතර බදු අය කිරීමක් සිදු කරලා තියෙනවා. ඒ කොහොම වුණත් බ්‍රෑන්ඩ් නිව් වාහනයක් සාමාන්‍යයෙන් ලක්ෂ 40 ඉඳන් උඩට ඔයාලට ගන්න පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා මේ බදු ප්‍රතිපත්ති ප්‍රකාශයත් අනුව. ඉතින් අපි ගිහින් බලමු කැපැසිටි එක අනුව කොහොමද බදු ගහලා තියෙන්නේ කියලා වාහනවලට. හොඳ අලුතෙන්ම වාහනයක් ගන්න ඉන්න අය බලාපොරොත්තු තියාගෙන ඉන්න වාහනයක් තමයි වැගන්ආර් එකක් කියන්නේ. ඉතින් ජපන් වැගන්ආර් එකක් 660cc එන්ජින් කැපැසිටි එකක් යටතේ තමයි කලින් තිබුණේ ලක්ෂ 16ක බදු වලට යටත් වෙලා තමයි ලංකාවට ආවේ. ඉතින් අලුත් බදු යටතේ ලක්ෂ 18.5ක් දක්වා බදු ගහලා තියෙනවා. ඒ කියන්නේ කලින් පැවතුනට වඩා ලක්ෂ 2.5කින් බදු වැඩි කරලා තියෙනවා. ඒ කොහොම වුණත් ඔයාලට අලුතෙන්ම බ්‍රෑන්ඩ් නිව් කන්ඩිෂන් එක යටතේ වාහනයක් ලක්ෂ 45ත් 55ත් අතරට ගන්න පුළුවන්. ලංකාවේ දැනට තියෙන යූස් වෙහිකල් වල මිල ගත්තොත් 2018 19 වගේ වැගන්ආර් එකක් සාමාන්‍යයෙන් ලක්ෂ 60න් උඩ තමයි යන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම මේ වාහන ආනයනය කිරීමත් සමග මේ වගේ මිල අඩුවීමක් වෙනවා. සාමාන්‍යයෙන් ලක්ෂ 40න් අඩුවට මේ වගේ යූස්ඩ් වැගන්ආර් රථ විකිණේ කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙම වුණොත් අලුතෙන් ගන්න ඉන්න කෙනෙක්ට සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක් වුණත් අලුතෙන්ම වාහනයක් ගන්න ඉන්න කෙනෙක්ට ලක්ෂ 40ක් 50ක් දීලා ගන්න පුළුවන් වගේම ඒ තරම් මුදලක් නැති කෙනෙක්ට අඩුම ගානේ 2018 19 වගේ වාහනයක් වැගන්ආර් රථයක් සාධාරණ මුදලකට ගන්න පුළුවන් කියලා අපි බලාපොරොත්තු තියාගමු. 1000cc යටතේ එන විට්ස් වගේ වාහන වලට කලින් තිබුණේ ලක්ෂ 20ක බද්දක්. නව බදු ප්‍රතිපත්ති යටතේ එය ලක්ෂ 24.5ක් දක්වා වැඩි කරලා තියෙනවා. ඒ කියන්නේ පෙර පැවතුනට වඩා ලක්ෂ 4.5කින් බදු වැඩිවීමක් වෙලා තියෙනවා. 1500cc එන්ජින් කැපැසිටි එකකින් ආපු වාහන වලට කලින් තිබුණේ ලක්ෂ 57ක් දක්වා බදු ප්‍රමාණයක්. නමුත් නව බදු ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ ලක්ෂ 66ක් දක්වා වැඩි කරලා තියෙනවා. ඒ කියන්නේ ලක්ෂ 9කින් පමණ බදු වැඩිවීමක් වෙලා තියෙනවා. මේ බදු ප්‍රතිපත්ති ප්‍රකාශය දිහා හොඳට බැලුවොත් පෙනේ 660cc වාහන වලට බදු වැඩි වෙලා තියෙන්නේ ලක්ෂ 2.5කින්. ඒ වගේම 1000cc වාහන වලට බදු වැඩි වෙලා තියෙන්නේ ලක්ෂ 4.5කින්.
ඒ වගේම 1500 cc වාහනවලට බදු වැඩි වෙලා තියෙන්නේ ලක්ෂ 9කින් වගේ. ඒ කියන්නේ වාහනේ එන්ජින් කැපැසිටි එක වැඩි වෙන විට බදු වැඩි වීමේ ප්‍රතිශතය වැඩි වෙලා තියෙනවා. ඉතින් මම මේ සඳහන් කරලා තියෙන්නේ මූලික කැපැසිටි වල වාහනවල බදු ප්‍රමාණ විතරයි. බදු ප්‍රතිපත්ති ප්‍රකාශය හොඳට බලුවොත් ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ලක්ෂරි වාහනවලට කොහොමද බදු ඇතුළත් කරලා තියෙන්නේ කියලා. ඒ වගේ බදු වැඩිවීම සෑහෙන්න වැඩි මේ වාහනවලට වඩා. ඉතින් අපිට මේකෙන් ගන්න පුළුවන් එක ඩිසිෂන් එකක් තමයි අලුත් වාහනවල මිල අපි හිතුව තරම් අඩු වෙන එකක් නැති වෙයි. ඒ වගේම තමයි යූස් වාහනවල මිලක් ලොකුවට අඩුවීමක් වෙන එකක් නැති වෙයි. හැබැයි අවුරුදු 5ක් 7ක් දක්වා පරණ වාහන ගෙන්වීමට රජය අවසර දුන්නොත් යූස් වෙහිකල් වලට නම් සෑහෙන්න මිල බලපෑමක් සිදු වෙනවා. මට තේරුණ විදිහට මහ බැංකු අධිපතිතුමා කිව්වා වගේ අර පවතින වාහනවල මිල ගණන් ලොකුවට වෙනස් වීමට ඉඩ නොදී වාහන ගෙන්නන එක තමයි රජයේ අරමුණ වෙලා තියෙන්නේ මේ බදු ප්‍රතිපත්ති ප්‍රකාශය දිහා බැලුවම. කොහොම නමුත් අපි සුබදායි බලාපොරොත්තුවක් තියාගෙන ඉමු. එහෙනම් අලුත් වීඩියෝ එකකින් නැවත හමු. ජය වේවා.